පසුගිය ආපදා තත්ත්වය හමුවේ කලාවේ ප්‍රදේශයේ පුද්ගලයන් 69 දෙනෙකු සමග සිර වූ බස් රථය ඔබට මතක ඇති. එම බස් රථයේ සිටි පිරිස් මුදා ගැනීමට ආරක්ෂක අංශ දින ගණනාවක් පුරා මහත් පරිශ්‍රමයක් දැරුවා. කෙසේ නමුත් දින ගණනාවක මහන්සියෙන් පසුව බස් රථයේ ගමන් කළ 69 දෙනාම නිරුපද්‍රිතව බේරා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. මේ එම සිද්ධිය ඇසින්දොටු ප්‍රදේශවාසියෙකු මාධ්‍යට දැක්වූ අදහස්. මේ මගේ වම් අත පැත්තෙන් තියෙන බස් රථය තමයි එදා මහා ව්‍යසනයක් ඇති කරපු බස් රථය. මේ බස් එකේ මගින් 69 දෙනෙක් පැමිණියා. එහා පැත්තේදී අපි මීටර් 600කට විතර එහායින් අපි මේ බස් රථයේදී නැවැත්තුවා. ටිකෝ යන්න එපා කොහොමත් මේ ගමන යන්න බෑ ඔයාලා අතරමං වෙනවා කියලා. හැබැයි මේ රියදුරා කිසි දෙයක් ඇහුවේ නැහැ. අපි කියන දේ ඇහුවේ නැහැ. මොහුගේ හිතමතයි මොහු මේ ජීවිත ටිකත් අරගෙන මෙතනට ඇවිල්ලා මෙතනදී ඔහු මේ ජීවිත ටික අනතුරටපත් කරේ. නාවික හමුදාවට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ පොලිසියට පින් සිද්ධ වෙන්න මේ ජීවිත ටික අපිට බේරගන්න හම්බුණා. නැත්තම් මේ ජීවිත 69ම අද අනතුරේ. ඔව් මේ තමයි මේ ජීවිත 69ම ආරක්ෂා කරපු වහලය. මේ කතාවක් කියන්නේ. ඔව් අරගත්ත දාපු. ඔව් ඊට පස්සේ නාවික හමුදාවේ බෝට්ටුවක් ඇවිල්ලා මේ බස් රථයේ හිටපු සියලු දෙනාම මේ වහලට නැග්ගුවා. ඔවුන් අරගෙන ඔවුන්ගේ ජීවිත 48ක කාලයක් වඩා කාලයක් ආරක්ෂා කරලා නේවි එක යුද හමුදාව ත්‍රිවිධ හමුදාව පොලිසිය සියලු දෙනාම එකතු වෙලා තමයි මේ ජීවිත ටික ඔවුන්ගේ ජීවිත ගැන හිතන්නේ නැතුව තමයි කටයුතු කරලා මේ ජීවිත ටික බේරගත්තේ. ඔව් මේ වහල තමයි. 69ක් බේරගත්ත වහල්